Hello everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් අද අපි යන්නේ පොළොන්නරුවේ. ඇත්තටම මම පොළොන්නරුවේ මීට කලින් ගිහින් තිබුණේ නැහැ. ඉතින් උදේ 5:00ට විතර අපි දෙන්න මේ ලේස්ති වෙලා පොළොන්නරුවේ යන ගමන්. මේ දඹුල්ලට කිට්ටු වෙන්න තියෙන ප්ලේස් එක හැමෝම දන්නවා. අපි මෙතනින් තමයි උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. මේ විදිහට ඉතින් සීගිරිය පාර පහු වෙලා හිමින් අපි දෙන්න හබරණ කැලේ පැත්තට තමයි මේ යන්නේ. ඉතින් උදේ පාන්දරම අපිට මෙන්න මේ පොරිසාදයව මීට් වුණා. එයාට නම් කිසි ගාණක් නැහැ. එයාගේ පාඩුවේ එයා යනවා. මම නම් පොඩ්ඩක් ඇත්තටම බය වුණා. ඉතින් අපි මේ යන්නේ හබරණ කැලේ ඇතුලෙන්. ඇත්තටම මේ ගමන ගැන කිව්වම හැමෝම ඇහුවේ පිස්සුද කියලා. හබරණ කැලේ ඇතුලේදී බයික් එකකට මොකක් හරි වුණා නම් දෙන්නට ඉන්න වෙයි කියලා තමයි කිව්වේ. ඇත්තටම අපිට මේ ගමන පටන් ගන්නකොට එහෙම රිස්ක් එකක් තියෙයි කියලා ඇත්තටම හිතුනේ නැහැ. උදේ 9 විතර වෙනකොට අපි දෙන්න පොළොන්නරුවට ආවා. ඇවිත් මුලින්ම අපි දෙන්න ගියේ පරාක්‍රම සමුද්‍රය බලන්න. කියන්නේ කියලා. ඒ වගේම මේක මහරජතුමායි කියලා විශ්වාස කරන විද්වතුන් කියන්නේ මේ අතේ තියාගෙන ඉන්නේ පරාක්‍රම සමුද්‍රය බලලා එතන තියෙන පරාක්‍රම බාහු රජතුමාගේ පිළිමය බැලුවා. පිළිමය බලලා ඊට පස්සේ ඔයාලට එතනම බලා ගන්න පුළුවන් ඓතිහාසික පොත්ගුල් වෙහෙර. ඒකත් බලලා ඊට පස්සේ අපි මේ නටබුන් බලන්න යන ගමන් තමයි ඉන්නේ. මට මතක විදිහට මේ තියෙන්නේ නිශ්ශංකමල්ල මාලිගා සංකීර්ණය. දවසක් නම් මදි ඇත්තටම මේ ඔක්කොම බලා ගන්න. මේ තියෙන්නේ පොළොන්නරු වටදාගය. අපි වීකෙන්ඩ් එකක ගියා වුණාට ලොකු ක්‍රවුඩ් එකක් නම් හිටියේ නැහැ. ඇත්තටම පාඩුවේ නිදහසේ බලන්න ඕන තැන් ටික බලා ගන්න පුළුවන් වුණා. එතකොට මේ තියෙන්නේ පොළොන්නරුවේ කිරිවෙහෙර. ඉතින් මේ තියෙන්නේ ලංකාතිලක පිළිමය. මෙතනදී අපිට අංකල් කෙනෙක් හම්බ වෙලා එයා ලොකු විස්තරයක් දුන්නා මේක පිළිබඳව. මම මේ කතාවේ තැනින් තැන දාන්නම් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා. සතුන් හත් දෙනා. මේ තියෙන මාළුවාගේ ඇඟ ලස්සනයි. අලියාගේ හොඳ වැල. අලියාට හොඳේ නැත්නම් ජීවත් වෙන්න බෑ. ඌරාගේ දල ශක්තිමත්. කිඹුලාගේ දත්, වඳුරාගේ ඇහැ, සිංහ පාද, මීයා කන. ඇස් පේනකොට, කන් ඇහෙනකොට අතපය වලමුතු කාලේ පින්දහන් අතේ වැඩ කර ගන්න ඕනේ. ඇවිදින පය දහස් වර්ණ දිවන තේරුමට යන්න. එයා මෙතනදී මේ කියන්නේ මේ තියෙන්නේ චන්ද්‍රකාන්ති පාෂාණයක් කියලා. ඉතින් මේ විදිහට අංකල් අපිට හැමදේම ගැන ලොකු විස්තරයක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපි ගමන උදේ පාන්දරින් පටන් ගත්ත නිසායි ඒ වෙනකොට හොඳටම අවුව තිබ්බ නිසායි අපිට අග්ගාලා හොටෙල් එකට ආවා චෙක් ඉන් වෙන්න. අපි එදා රෑ නැවතුනේ ගිරිතලේ හොටෙල් එකේ. අපි හොටෙල් එකට චෙක් ඉන් උනේ 3:30 වගේ. ඉතින් අවුවත් එක්ක මාරම අමාරුවෙන් තමයි හිටියේ. මේක තමයි ඉතින් හොටෙල් එකේ view එක.
ඉතින් මේ තියෙන්නේ පහුවෙනිදා උදේ අපේ මෝර්නිං view එක. ඇත්තටම ඉස්සරහින් තියෙන ගිරිතලයේ වැව මාරම ලස්සනයි ඒ view එක. ඇත්තටම මේ හොටෙල් එකත් හරිම calm and peaceful. ඊට පස්සේ ඉතින් උදේ හොඳට මෙතන ෆොටෝස් අරගෙන කොහොම හරි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දෙන්න 11ට විතර වගේ තමයි චෙක් අවුට් උනේ. චෙක් අවුට් වෙලා අපි දෙන්න ගිරිතලයේ වැව පොඩ්ඩක් බැලුවා. ගිරිතලයේ වැව ගාවින් තමයි යන්න තියෙන්නේ හොටෙල් එකට. අපි ඊයේ ගියේ නැති නිසා ගිරිතලයේ වැව ගාව පොඩ්ඩක් නවත්තලා ඉඳලා එහෙම්මම ගියා මින්නේරි වැව බලන්න. මින්නේරි වැව එතකොට හිඳිලා තිබ්බේ දවස්වල. මින්නේරි වැවත් බලලා ඉවර වෙලා අපි දෙන්න ගෙදර ආවා. ඉතින් මේ මුළු ට්‍රිප් එකටම අපි දෙන්නට 60,000 වගේ තමයි ගියේ. හොටෙල් චාර්ජස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා. ඉතින් දවස් දෙකක ට්‍රිප් එකක් මේ විදිහට ඉවර වුණා. පොළොන්නරුව කියන්නේ ඇත්තටම ලස්සන පැත්තක්. ජීවිතේ එකපාරක් හරි ගිහිල්ලා බලන්න ඕනේ. ඉවරයි කියලා කිව්වට ඉවර වුණේ නෑ. මෙන්න මේ කකුල කස කස ඉන්න තුමාණන්ටත් යන්නම් කියාගෙන තමයි අපි දෙන්න ගෙදර ආවේ.